සම්ප්‍රාප්ත වෙනවා. තාම පොඩ්ඩක් ඉස්තිලා වගේ යන්නේ නේ රෝනේ. ඈ? කාටවත් මෙව වෙන්න දෙයක් නැහැ. බුක් ගාලා දාගත්ත ටිකට් එකක් නෙමකුත් නැහැ. අපි බලේ කෙලින්ම පොවුවට. මේක ජඹුර ඇති අඩි 6ක් වැඩි අර කණුවේ අර අරකි ගාන දිනනවා කියන්නේ. අර ස්ටේජ් එකේ එකම අඩි 5ක්. නේද? පල්ලවල ගමන දිනන බහකට එන්නේ. මේ වාහනේ උඹට තිබුණා දිනවා මේ කේබල් කපලා ඉතින් බලන්නකෝ නේද? ඔව් අපේ ගෙවල් වලට අපේ ගෙවල් වලට මේ දැන් ටෙලිෆෝන් ලයින් නැහැ. මේ ගම් වතුරට කලින් ඉඳන් ඔය කපලා තියෙන්නේ. නෑ කපලා බං. කපලා තියෙන්නේ ඔය කෙරවල මම එදා බලලා ගියා. තාලා තියෙන්නේ ඔය කෙරවල. කොටලා මතිනිය. ඔව්වනේ. ආ. අපි ආව ඉතින් ජෙට් එක ආවයි කියලා අහරේ නැවතුනේ. ඒ පාරාවේ අපේ ඉස්සරහට ලයිට් එක මේ අක්කා විතරයි බේරිලා ඉන්නේ. ඔය කලින් වතුර තියෙද්දි ඔක පේන්නම නැතුව ඒ තුන උණ බර ටික ගැඳලා ගහට ස්ලැබ් එක කරගෙන ආපු ටික ඕ
මේ වතුර වල බැහැලා ඉන්න කොල්ලෝ එහෙම උණුවේ. බැස්තිය බැහැලා මේ බැස්තිය බැලලා charge කරන අලුත්යක් ගමු. මේ මෙතන මේ අයියා කෑම කඩේ හැදුවා විතරයි. කෑම කඩේ හැදුවා විතරයි. උඩට දැම්ම වරුනේ. මාර ඒරියා එකට වදිනවා ඈ. හරි ඔහොම ගියත් හරි දැන් ඉතින්. ඔව් ඔය ඇතිව දැන් අර යකඩ බාර් දෙකකින් අල්ලගෙන බැස්සා ගිනේ. යකඩ බාර් එකටම කකුල තිබ්බ හැකි. හරි. හරි යන්න. ඔව් එයාලා මාර්කුස එන්නද? එයා තනියම යවන්න බෑ ඔයගේ. කිඹුලා ගේ ඇතුලේ ඇතිද? ආන්ගේ යකඩ බටේට කකුල තිබ්බනම් හරි. කියලා අර කොන්ක්‍රීට් එක අල්ලගන්න. ෆෝන් එහෙම ඇතෑරින්නෙම නෑ. එහෙනම් අපි ගියා. දැන් පට්ටිය තමයි. පට්ටිය. කවුද ඉන්නේ? මේ අර මල්ලිගෙන. ඒ කොහෙද බන් දෙන්න ඕනේ? නෑ ගහ. මේදී මොහොත ගිහිල්ලා වගේ. කාය මඩ සිප්ලේ එකයි අර මේ ඕක මදියද මම